කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් මාත් එක්ක යමු අද අපේ හවස ගත උනේ කොහොමද කියලා බලන්න. ගොඩ දවසකට පස්සේ අපි දෙන්නම ගෙදර ඉන්න හින්දා අපි හිතුවා අපේ ටී ටයිම් එක බීච් එකකට ගිහිල්ලා එන්ජොයි කරනවා කියලා. ඉතින් අපි තෝරගත්ත සන්සෙට් එකක් බලන්න පුළුවන් බීච් එකක්. හැබැයි ඉතින් බීච් එකට ගිහිල්ලා බැස්සටත් වඩා වේගෙන් ආයි නැග්ගා. පේනවනේ හුළඟේ සැර. හුළඟත් එක්ක වැලි ගොඩක් එන නිසා එළියේ ඉන්න ගොඩක් අමාරුයි. ඒ නිසා අපි හිතුවා බීච් එකට ආපු නිසා සන්සෙට් එකත් එන්ජොයි කරන ගමන් වාහනය ඇතුළේ ඉඳන්ම අපේ ටී ටයිම් එක එන්ජොයි කරනවා කියලා. හරිම ලස්සන සන්සෙට් එකක් තමයි තිබ්බේ. ඒත් ඉතින් අන්ෆෝචුනේට්ලි අපිට එළියට බහලා එන්ජොයි කරන්න නම් පුළුවන් වුණේ නැහැ. ඒත් ඉතින් ගොඩක් කාලයකට පස්සේ හින්දා අපිට හරිම සතුටක් තමයි තිබ්බේ. බලන්නකෝ හුළඟෙන් කොච්චරනම් වැලි ඇවිලද කියලා. මේ දෙපැත්තේ මේ හැදිලා තියෙන වැලි කඳු ඔක්කොම මේ හුළඟ නිසා ආපු වැලි කඳු. බලන්නකො කොච්චර වැලි ගොඩක් ඇවිල්ලා තියෙනවද කියලා. හිතා ගන්නත් බැරි තරම් වැලි ගොඩක් ඇවිල්ලා. ගිය ටිකේම ඩයට් එකක හිටියා වුණත් මට හිතුණා අද නම් පැණි කෑමක් කන්න ඕනි කියලා. ඉතින් හස්බන්ඩ්ුත් ඉන්නේ හින්දා අපි ලිටල් එකෙන් ගත්ත පැණි රස කෑම කිහිපයක්ම. ඒත් එක්කම ගෙදරින් එද්දී අපි කොෆි එකක් හදාගෙන ආවා. ගොඩාක් කාලයකට පස්සේ බොන හින්දාද කොහෙද මට මේ කොෆි එකේ මාරම රසක් තමයි දැනුනේ. බලන්නකො මේ කුරුල්ලා හුළඟට විරුද්ධව ඉන්න try කරන විදිහ. ඉතින් අපි හිටපු මුළු කාලේ පුරාවටම මට පුළුවන් වුණා සන්සෙට් එකේ වීඩියෝ එකක් ගන්න. ඇත්තටම පළවෙනි පාරට මම මේක try කළේ එළියට ගිහිල්ලා ලස්සනට ගන්න බැරි වුණත් මේ විදිහටත් හරිම ලස්සනට ඇවිල්ලා තිබ්බා. මට හිතුණා ඔයාලත් එක්කත් ඒ වීඩියෝ එක share කරගන්න ඕනි කියලා. මොකද ඒක ඒ තරමටම ලස්සනයි. ඉතින් අපි දෙන්න කයියකුත් දාගෙන සන්සෙට් එක හරිම සතුටින් එන්ජොයි කරා. පේනවනේ මං නම් ඉතින් කියවනවා ඉවරයක් නැහැ. එයා ඉතින් කරන්නේ මං කියන එක අහගෙන ඉන්න එක තමයි. වෙන ඉතින් මොනා කරන්නද නේද? ඉතින් හරිම ලස්සන හැන්දෑවක් ගත කරලා අපි ඉතින් එන්න පිටත් වුණා. ඉතින් ආයෙත් තව මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම love you. Bye bye.